ඉතින් ඔයගොල්ලෝ හැමෝම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් ගොඩ කාලෙකින් වීඩියෝ එකක් කරන්නේ. ඉතින් ටයිම් එකත් එක්ක ඉතින් කරන්න ටිකක් අමාරුයි. හැබැයි මේ වීඩියෝ එක මම කරන්නේ ඉතින් මගේ උපන්දිනය තිබුණා ජූනි 11 වෙනිදා. අද ජූනි 13. ඉතින් 11 12 කියන්නේ celebration surprises ගොඩයි. ඉතින් දැන් ඉන්නේ මම ඔෆිස් එකේ වැඩ කරන ගමක් තමයි ඔයාලට මේක කියන්නේ. ඉතින් අද මම ඔයාලට කියන්නේ මගේ අද දවස ගැන. අද දවසේ ඉතින් මම පුංචි පාටි එකක් දෙනවා අපේ ගෙදර කට්ටියට. මගේ හස්බන්ඩ් වෙදෙන්නම අපි දෙන්නගේ උපන්දින දෙක මැයි ජූනි තිබුණා. ඉතින් පාටි එකක් දුන්නේ නැහැ. ඉතින් කට්ටියට අද පාටි එක දෙන්නේ. ඒ වගේම මගේ යාළුවත් එක්ක අද මම පොඩක් එළියට යනවා. ඉතින් අද ඔයගොල්ලන්ට පුංචි day vlog එකක් තමයි ගේන්න හිතන් ඉන්නේ. ඉතින් I hope you guys will enjoy this video. Stay tuned and do not forget to subscribe my channel. Okay? එහෙනම් ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්න අපි බලමු අද දවසේ මම මොකද කරන්න කියලා. ඇත්තටම කියනවා නම් මම්මගේ උපන්දිනේ එනකන් හිටියේ මගේ යාළුවට ට්‍රීට් එකක් දෙන්න. ඉතින් මේ ඉන්නේ මගේ යාළුවා ජනා. ඉතින් ජනයි මමයි එයාගේ අම්මයි තමයි අද යන්න හදන්නේ කන්න. ඉතින් අපි කන්න යන්නේ අද පීසා හට් එකට. හැබැයි ඉතින් ඒගොල්ලෝගේ රූම් එකට ළඟ තැනක් තමයි බැලුවේ. ඉතින් අපිට යන්න තියෙන රිග්ගවලට. ඉතින් අපි රිග්ගවලින් බැස්සා. මෙට්‍රෝ එකේ ඇවිල්ලා රිග්ගවලින් බැහැලා මේ යන ගමන් ඉන්නේ. මොකද අපි යන්නේ අල්ගුරේ මෝල් එකට. ඉතින් රිග්ග මෙට්‍රෝ ස්ටේෂන් එකේ ඉඳන් විනාඩි 5ක දුරකින් අපිට එතනට යන්න පුළුවන්. ඉතින් ඊට කලින් අපි නනයිව ගන්න යන්න ඕන. නනයි කියලා කියන්නේ මේගොල්ලෝගේ රටේ භාෂාවෙන් ඒගොල්ලෝගේ අම්මට. ඉතින් එයාවත් අරගෙන තමයි අපි යන්නේ. ඉතින් ඔයගොල්ලන්ට පේනවා මෙට්‍රෝ ස්ටේෂන් එකේ ලොකු සෙනගක් ඉන්නවා. මොකද සැටර්ඩේ එකක් නිසා ලොකු සෙනගක් ඉන්නවා. කට්ටිය එළියට යනවා. සමහරව වැඩ ඉවරලා යනවා. ඉතින් මමත් මේ විදිහට මගේ නෝල් කාඩ් එක ටැප් කරලා ඔන්න මෙට්‍රෝ ස්ටේෂන් එකකින් එළියට ආවා. ඉතින් එළියට ආපු ගමන්ම අපි මේ යන්නේ නනයිව ගන්න. ඉතින් මම මෙතනදී කියන එක ඇත්තටම මට ඔයගොල්ලන්ට අහන්න දෙන්න විදිහක් නැහැ. මොකද වාහන සද්ද නිසා මේකේ මම කතා කරන එකට වැඩිය වාහන සද්දවල සද්ද වැඩි. ඉතින් ඒ නිසා මම මේක මියුට් කරා. ඉතින් මේ තියෙන්නේ මගේ යාළුවාගේ ගෙදරට යන ඒරියා එක. ඉතින් මේ හරිය හැමතැනම තියෙන පාටිෂන්ස්. ඉතින් ගොඩක් වෙලාවට අපාර්ට්මන්ට්ුත් ඒ කියන්නේ අපාර්ට්මන්ට් තියෙන ඒ වගේ පාටිෂන්ස් තියෙන්නේ. ගොඩක් වෙලාවට ෆිලිපිනෝ ක්‍රවුඩ් එකක් තමයි මෙහි ඉන්නේ. ඉතින් අපි ඔන්න ආවා ගෙදරට. ඉතින් අපි ලෑස්ති කරගෙන යාවත් අරගෙනම තමයි යන්නේ. ඉතින් මම මේ පෙන්නන්නේ යාළගේ ගෙදර. ඉතින් හරිම ක්ලීන්. ඒගොල්ලෝ ඇත්තට මේ ජාති කට්ටිය හරිම ක්ලීන්. ඒගොල්ලොත් එක්ක ඉන්නත් ආස හිතනවා. මොකද රූම් එකකට ගියාම ගෙදරකට එන්ටර් වුණාම මාරම සුවඳයි ගෙවල් ඉඳන්ම. ඉතින් ඔන්න අපි අරකොට ලෑස්ති වෙලා හිටියා. ඉතින් ඔන්න අපි එයත් එක්කගෙන ආවා මෙන්න මේ අල්ගුරේ මෝල් එකට. ඉතින් බලන්න මේ ඉන්නේ නනයි. මේ ඉස්සරහින් යන්නේ එයා. ඉතින් එයාට අවුරුදු 60ක් වුණත් එයා තාම ෆිට් එකේ ඉන්නවා. ඉතින් මේ දෙන්නට ඉස්සර වෙලා යන්න ඇරලා ඉතින් මම මේ වීඩියෝ එක ගන්න ඔයාලට ඒ දෙන්නව පෙන්වන්න ඕන නිසා. ඉතින් අල්ගුරේ මෝල් එකේ ඉතින් මෙන්න මේ ඇඳුම් ටික දැක්කහම නම් ඇත්තටම මට පිස්සු හැදලා ගියා. මාරම ලස්සනයි. ඉතින් ලයිට්ස් වලටද මන් දන්නේ ඒක මාරම ලස්සනයි. ඉතින් එළියට ගියාම කොහොම වෙයිද කියන්න දන්නේ. හැබැයි ඉතින් මේකේ සාමාන්‍යයෙන් ඇඳුම් ටිකක් ගණන්. ඉතින් අපි මේ හොයාගෙන යන්නේ පීසා හට් එකට යන පාර. ඒ කියන්නේ මෙතන පීසා හට් එකක් තියෙනවා. ඒකට යන්න වෙනම තැනක් තියෙනවා. ඉතින් අපි ඒක කොහොම හරි හොයාගෙන ඔන්න ඔය විදිහට ආවා පීසා හට් එකට. ඉතින් අපි ඕඩර් කරා අපිට ඕන පීසා ෆ්ලේවර්ස් එක ඕඩර් කරනවා. ඉතින් මේ ජනා ඔක්කොම ඕඩර් කරනවා. ඉතින් ඒගොල්ලෝ ආස කරන දේවල් ගත්තා. ඔන්න ඉතින් අපි කනවා. ඉතින් මමත් ඒ වගේම කනවා. ඉතින් ආයෙත් පීසා කවුද කන්න අකමැති. ඉතින් කාලා ඔක්කොම කරලා ඔන්න ඊළඟට යන්නේ ගෙදර වැඩ ටික කරන්න. මොකද ඒකත් අද රැට තියෙන නිසා මම ඔන්න ඒ වැඩ ටික ඔක්කොම ඉවර වෙලා කාලා ඒගොල්ලොන්වත් ගෙවල් වලට ඇරලවලා ඔන්න දැන් හදන්නේ ගෙදර යන්න. ඉතින් මම එයාලත් එක්ක ඇත්තටම මගේ දවස හොඳටම ගත කරා. ඉතින් අද බර්ත්ඩේ පාටි එකට දැන් පීසා හට් එකට ඇවිල්ලා ඉන්නේ ලිමෝ පීස් එක අරන් යන්න. අද ගෙදර කට්ටියට මම කියවනේ ඔයාලට පාටි එකක් දෙනවා කියලා. ඉතින් දැන් ඉතින් ඉන්නවා ලිමෝ එක හම්බ වෙනකම්. ගෙදරදී මම ෆෘට්ස් හදලා ෆෘට්ස් කපලා ඊට පස්සේ සෝසේජස් හදලා චිප්ස් හදලා නෙමෙයි චිප්ස් පැකට් ගෙනල්ලා ඒ ඔක්කොම කරලා තියෙන. ඉතින් පීස් එක අරගෙන ගිහිල්ලා ඊට පස්සේ ඉතින් පාටි එක දාන්න තමයි ඉතින් මම ඒ වීඩියෝ එකත් මේකේ ඔයගොල්ලන්ට පෙන්නන්නම්. උදේ නම් ගොඩක් කාර්යබහුල වුණා. ඒ කියන්නේ අපිට අද අවුව ගොඩක් සැරයි. ඊට පස්සේ අපි කැරිෆෝ ගිහිල්ලා ඕන ෆුඩ්ස් ටික අරගෙන ඊට පස්සේ අල්ගුරේ මෝල් එකේට ගිහිල්ලා මගේ යාළුවගේ අම්මයි එක්ක ඉඳලා ඒ ටික ඉවරලා තමයි මම ගෙදර ආවේ. ඊට පස්සේ තව කම්පැනි එකේ පොඩි දේවල් ටිකක් තිබුණා. ඒ ඔක්කොම ඉවර කරලා ඉතින් වොෂ් එකක් දාගෙන දැන් ඉන්නවා ඉතින් බලාගෙන ලිමෝ එක හම්බ වෙනකන්. ඉතින් මගේ මල්ලිත් ඇවිල්ලා ඉන්නවා ඒ අතර වාරේ. එයා වැඩි මුණ පෙන්නන්න කැමති නෑ.
ඉතින් එන්න ගණන් ගන්න එපා. මල්ලිත් ඇවිල්ලා ඉන්නවා. ඉතින් හස්බන්ඩ්ුත් මේ වෙලාවේ එන ගමන් ඉන්නේ. ඉතින් හිතනවා එයා අපිට මේක ඉවර වෙන ටයිම් එකට එයි කියලා. මේ ටික තමයි ඉතින් දැන් ඉතින් චුට්ට වෙලාවක් ඉන්න ඕන. මොකද ලිමෝ එක ටිකක් ලොකු පීස් එකක්. මම දන්නේ නැහැ ලංකාවේ ලිමෝ එක තියෙනවද කියලා. මෙහි ලිමෝ එක තියෙනවා. ලිමෝ එක සාමාන්‍යයෙන් 20කට විතර කන්න පුළුවන්. ප්‍රේම 15 දිනකට විතර ඒක කන්න පුළුවන්. ඉතින් මට ඇත්තටම අද උයන්න බෑ මහන්සි. ඒ දේවල් එක නිසා තමයි අපි ලිමෝ එකක් ඕඩර් කරේ. ඉතින් හස්බන්ඩ්ුත් එක්කම ඒක අරන් යන්න පුළුවන් මේ කියලා හිතනවා. ඉතින් මම තනියට තමයි මල්ලි එක්කන් ආවේ ගන්න. මොකද මට තනියෙන් අරන් යන්න බැරි නිසා. මෙහෙදින් තියෙන එක හොඳේ තමයි රෑ 12ට එළියට ගියත් ගෑල්ලමට කිසිම ප්‍රශ්නයක් නැහැ. 11ට ගියත් කමක් නැහැ. පාන්දර 1ට ගියත් කමක් නැහැ. 2ට ගියත් කමක් නැහැ. පාරවල් ඉතින් අර ක්‍රවුඩ් එකේ ඉන්නවා සහ සේෆ්ටි එක උපරිමෙන් තියෙනවා. අනේක තමයි මේ තියෙන්නේ අපි ගත්ත ලිමෝ එක. මම පෙන්නන්නම් ඔයාලට. මොන් කරන්නේ කොහොමද අමිති? මේකක් අනිත් එකක් තියෙනවා. මේක තියෙනවා මේ. තියෙන්නේ අනිත් ඉතින් අද දවල්ට කෑවිත් පීසා රැට කන්න තියෙනෙත් පීසා. ඉතින් බයිට් එකට මම මෙන්න මේ විදිහට තමයි arrange කරගත්තේ. ඉතින් ওই විදිහට තමයි අපේ ටේබල් එක arrange උනේ. ඉතින් කට්ටිය කාලා බීලා ඉතින් දැන් සින්දු කියන්න තමයි හදන්නේ. ඉතින් මගේ හස්බන්ඩ්ටත් ලස්සනට සින්දු කියන්න පුළුවන්. ඉතින් කොහොම හරි තව වීඩියෝ ක්ලිප්ස් කිහිපයක් මම ගත්තා වගේ මතකයක් තියෙනවා. හැබැයි ඒවා රෙකෝඩ් වෙලා නැහැ මම බලනකොට. ඉතින් ඒ නිසා තමයි මේක වොයිස් කරලා දාන්නේ. ඉතින් ඔහොම තමයි අපි ගෙදර උපන්දිනේ සැමරුවා. ඉතින් මගේ ඔෆිස් එකේ කට්ටියත් කේක් කපලා උපන්දිනේ සැමරුවා. අතට මගේ හස්බන්ඩ් උපන්දිනේ සැමරුවා. මට ගිෆ්ට්ස් හම්බුණා. ඉතින් අතට මම මගේ උපන්දින දවසේ ගොඩාක් සතුටින් හිටියා. ඉතින් මට විශ් කරපු ගොඩාක් අය හිටියා. හැමෝටම මම රිප්ලයි මෙසේජස් දාලා තියෙනවා. මගේ Facebook එකේ, මගේ Instagram එකේ, TikTok එකේ. ඉතින් ෆයිනලි මට කියන්න තියෙන්නේ ඇත්තටම unforgettable day එකක්. ඒක නිසා තමයි මම මේක වීඩියෝ එකක් විදිහට මම මේක දාන්න හිතුවේ මගේ YouTube එකට. ඉතින් මාව බලනවල හැමෝටම thank you. ආයෙ වීඩියෝ එකක් කරන් එනකම් ඔයගොල්ලෝ හැමෝම පරිස්සමින් ඉන්න. එහෙනම් ගිහින් එන්න. bye bye.